සුබ දවසක් වේවා හැමෝටම. හැමෝම ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය පෙළ ලියලා ඉවර වෙලා ඉන්න ඔයාට උසස් පෙළ විෂය ධාරා තෝරගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව. ඉතින් ඔයා මේ වෙනකොට විෂයන් තෝරගෙන නම් ඉන්නේ. එහෙම නැත්නම් ඔයා තෝරගන්න බලාපොරොත්තු වෙනා ඉන්නේ. මේ වීඩියෝ එක දිගටම බලලා ඔයා තෝරගන්න විෂයන් පිළිබඳව තීරණය කරන්න. ඔයා සාමාන්‍ය පෙළ ලියලා ඉවර වෙලා රිසල්ට් එනකම් බලන් ඉන්න කෙනෙක් නම් ඔයා දැන්ම විෂයන් තෝරගන්නවා නම් ඔයාගේ සාමාන්‍ය පෙළ රිසල්ට් එක මත කිසිම විෂයක් තීරණය කරන්න යන්න එපා. මොකද ඔයාගේ සාමාන්‍ය පෙළ විභාගයේ රිසල්ට් එක මත ඔයා ඉස්සරහට කරන විෂයන් තීරණය කරද්දී ඔයාගේ හිින ගොඩක් පාට මගේ ඇරෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍ය පෙළ රිසල්ට් එක ගැන හිතන්නේ නැතිව අපි යන්න ඕනේ අපේ A level සීනියර්ට. අපි ආස කරන ජොබ් එකක් කරන්න මෙන්න මේ අවස්ථාවේ තමයි අපිට තෝරගන්න තියෙන්නේ. ඉතින් ඔයාගේ තීරණය ඔයාගේ එක රිසල්ට් එකක් මත තීරණය කරන්නේ නැතිව ඔයා ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන ඔයා කරන්න ආස ජොබ් එක මත සහ ඔයාට ඒ සඳහා වෙන්න පුළුවන් කැපවීම උත්සාහය මත ඔයාගේ විෂයන් තීරණය කරන්න. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කලා විෂය ධාරාව කියන එකේ ජොබ් නැහැ කියන එක. ඇත්තටම මේ කතාව ඇත්තක්ද? කලාව කරලා කලා විෂය ධාරාව කරලා අපිට ජොබ් වලට යන්න බෑද? රැකියාව නැහැ කියලා ආර්ට් කරන්න එපා කියන්න කාටවත් බෑ. ආර්ට් කරලා යන්න පුළුවන් රැකියා ශේෂ්ත්‍ර ගණනාවක් තියෙනවා. ඉතින් අපි අද වීඩියෝ ඇතුලෙන් කතා කරන්නේ අන්නේ රැකියා ශේෂ්ත්‍ර මොනවද? අපි කොහොමද ඒවට ළඟා වෙන්නේ කියලා. ඔයාට ලෝයර් කෙනෙක් වෙන්න නම් ඕනේ ඔයා තෝරගන්න ඕනේ ආර්ට් විෂය ධාරාව. ආර්ට් විෂය ධාරාවෙන් විභාගයට පෙනී ඉඳලා හොඳම රිසල්ට් ගන්න අයට පුළුවන් ලෝයර් කෙනෙක් වෙන්න. ඉතින් නීතිඥවරයෙක් වෙන්න හීනය ඔයාට තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ආර්ට් විෂය ධාරාව. ඒ වගේම ඔයා පරිපාලන ක්ෂේත්‍රයේ රැකියාවක් අපේක්ෂා කරන කෙනෙක් නම් දිසාපති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරි එහෙම නැත්නම් ග්‍රාම සේවක කෙනෙක් හරි ඒ වගේ දෙයක් අපේක්ෂා කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයා කරන්න ඕනේ ආර්ට් විෂය ධාරාව, කලා විෂය ධාරාව. පරිපාලන ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකා පරිපාලන ක්ෂේත්‍රයේ සියලුම රැකියාව ලබා දෙන්නේ මෙන්න මේ කලා විෂය ධාරාවෙන් විභාගය කරපු අයට විභාගේ සමත් වෙච්ච අයට. ඒ වගේම චූටි කාලේ ඉඳන් ගොඩක් ළමයින්ගෙන් අහද්දී මොකක්ද ඔයාගේ අනාගත බලාපොරොත්තුව කියලා ගොඩක් දෙනෙක් කියන්නේ ගුරුවරයෙක් වෙන්න කියලානේ. ඉතින් අන්න ඒ බලාපොරොත්තුවට යන්නත් හොඳම පාරක් තමයි කලා විෂය ධාරාව කියන්නේ. ගුරුවරයෙක් තැන ඉඳන් විදුහල්පතිවරයෙක් එතනින් එහාට ගියාම අධ්‍යාපන අමාත්‍යාංශයේ ජොබ් ඒ සියල්ල හිමි වෙන්නේ කලා විෂය ධාරාව කරාම. ඔයාට පුළුවන් ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජොබ් එකක් කරන්න ඕනේ නම් ඔයා හොඳම පාරක් විදියට කලා විෂය ධාරාව තෝරගන්න. ඒ විතරක් නෙමෙයි ඔයාට විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, මහාචාර්යවරයෙක්, කතිකාචාර්යවරයෙක් ඔන්න ඔය කියන ජොබ් වලට යන්න ඕනේ නම් ඔයාට පුළුවන් කලා විෂය ධාරාවෙන් ඒ සඳහා සූදානම් වෙන්න. ඔයා බලාපොරොත්තු වෙන්නේ සෞන්දර්ය විෂයක් කරලා, චිත්‍ර, නැටුම්, සංගීතය, ඩ්‍රාමා ඔය වගේ සෞන්දර්ය විෂයක් කරලා සෞන්දර්ය කැම්පස් එකකට යන්න නම් ඔයා අනිවාර්යයෙන්ම තෝරගත යුතු විෂය ධාරාව තමයි කලා විෂය ධාරාව කියන එක. සෞන්දර්ය කැම්පස් එකට ගිහිලා චිත්‍ර වලින් හරි නැටුම් වලින් හරි සංගීතෙන් හරි මොනවා හරි ශේෂ්ත්‍රයකින් ඔයා ඉස්සරහට යන බලාපොරොත්තු වෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කලා විෂය ධාරාව. ඒ විතරක් නෙමෙයි ගුවන් සේවිකා, ජනමාධ්‍ය නිවේදනය ඔන්න ඔය කියනා වූ රැකියා අවස්ථා කලා විෂය ධාරාවෙන් ඔයාට ළඟා කරගන්න පුළුවන්. ඔයාට උපදේශක කෙනෙක් වෙන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන්ම තෝරගන්න ලේසිම මාර්ගයක් තමයි කලා විෂය ධාරාව කියන එක. ඔන්න ඔය කියනා වූ රැකියා අවස්ථා ගණනාවක් මේ කලා ශ්‍රේෂ්ඨයෙන් ඔයා උසස් පෙළ විභාගයට මුහුණ දුන්නතින් ඔයාට ළඟා කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය කියන කතාවක්නේ ආර්ට් කරොත් රැකියාව නැහැ කියන එක. දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් ආර්ට් කරොතින් තියෙන රැකියා අවස්ථා මොනවද කියන එක. ඔය අපි කතා කරේ ආර්ට් විෂය ධාරාව තෝරගෙන යන්න පුළුවන් රජයේ රැකියාව පිළිබඳව. ඒ විතරක් නෙමෙයි පෞද්ගලික අංශයේ ඕනෑතරම් රැකියාව තියෙනවා අපිට යන්න පුළුවන්. ඉතින් ඔයා කලා විෂය ධාරාව තෝරගන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් ඔයා කලා විෂය ධාරාවෙන් නම් ඉස්සරහට යන්න ඉන්නේ. අනිවාර්යෙන්ම ඔයා කලා විෂය ධාරාව තෝරගන්න. ඒ සඳහා හොඳ විෂයන් ටිකක් තෝරගෙන ඔයා කලා විෂය ධාරාවෙන් විභාගයට මුහුණ දෙන්න. ඔයාලා හැමෝටම ඒ සඳහා සුබ පතනවා. ඒ වගේම ඔයා කලා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට යන ඉන්නවා නම් ඒ වගේම ඔයා සිංහල විෂය ධාරාව තෝරගන්නවා නම් මෙන්න මේ පහත දාන අංකයට WhatsApp මැසේජ් එකක් දාන්න. ඔයාලා සිංහල පන්තිවලට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේ තවත් වීඩියෝ නරඹන්න channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.